එහෙම නැති වුණොත් ළමයි ඔයාට වෝටර් බෝඩ් එකට විරුද්ධව ළමයි නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් ඈ. ඒක ළමයි ඒගොල්ලොත් එක්ක ඇග්‍රීමන්ට් එකක් තියෙනවා. ඒ ඇග්‍රීමන්ට් එකේ කතන්දර ටික තියෙනවා. ඔයාට අපි පාරේ වතුර ටැප් ලයින් එකේ ඉන්නේ ළමයි. කොහෙන්ද එන්නේ? ඈ? ජල සම්පාදන මණ්ඩලයෙන් ළමයි. හරිද? ජල සම්පාදන මණ්ඩලයෙන් වතුර එනවා ළමයි අපිට. ඒගොල්ලෝ ඇයි අපිට වතුර එවන්නේ? ඇයි අපිට වතුර එන්නේ? අපිට බොන්න අපේ පරිභෝජනය සඳහා. හරිද? ජල සම්පාදන මණ්ඩලයෙන් වතුර බටවල එවන්නේ අපිට අපේ පරිභෝජනය උදෙසා. හරිද? ඇයි අපි ඒවා පරිභෝජනය කරන්නේ? ළමයි අපිට අපේ ළිඳේ දින වතුර ෂුවර් නැති හින්දා. අපිට අපේ ගෙදර ළිඳක් නැති හින්දා ළිඳක් තියෙනවා නම් ළමයි ඒ ළිඳේ වතුර ෂුවර් නැති හින්දා තමයි අපි ඒවා පරිභෝජනය කරන්නේ. හරිද? මේ ළමයි මම ප්‍රායෝගිකව උගන්වන්නේ. ඒ කියන්නේ මම දැකලා තියෙන උදාහරණ පදනම් කරගෙන මේ උගන්වන්නේ. හරිද? සමහරුන් ළමයි ගෙවල් වල ළිඳක් නැහැ. ඒ හින්දා ඒගොල්ලෝ ජල සම්පාදන මණ්ඩලයෙන් එන වතුර ටික පාවිච්චි කරනවා. හරිද? සමහරුන්ට ළමයි ගෙදර ළිඳක් තියෙනවා. ඒත් ඒගොල්ලෝ වෝටර් බෝඩ් එකෙන් එන වතුර ටික තමයි පාවිච්චි කරන්නේ. ඇයි එනවා? ගෙදර ළිඳේ වතුර ෂුවර් නැහැ. හරිද? දැන් ළමයි ජල සම්පාදන වෝටර් බෝඩ් එක. වෝටර් බෝඩ් එක මොකද කරන්නේ? ළමයි වෝටර් බෝඩ් එකට ළමයි වගකීමක් තියෙනවා. හරියට වෝටර් සප්ලයි එක දෙන්න මිනිස්සුන්ට. පිරිසිදුව සන්තතිකව ඒ කියන්නේ ළමයි වෝටර් කපන්න නැතුව වතුර සප්ලයි එක දෙන්න දැනගන්න ඕන ළමයි. වෝටර් බෝඩ් එක. හරිද? වෝටර් බෝඩ් එක කියන්නේ ළමයි ජල සම්පාදන මණ්ඩලය. හරිද? එතකොට ළමයි ඒගොල්ලෝ දෙද්දී ඒ වතුර වල ළමයි මෙන්න මේ පල්ලෙහා කියන ගුණාංග 9 තියෙන්න ඕන ළමයි. මම පල්ලෙහා දාලා තියෙනවා ජලය පිරිසිදු කර බෙදා හැරීමේ යටතේ ළමයි. පහළ ගුණාංග 9ක්. ඒ ගුණාංග 9 ළමයි තියෙන්න ඕන. එහෙම නැති වුණොත් ළමයි ඔයාට වෝටර් බෝඩ් එකට විරුද්ධව ළමයි නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් ඈ. ඒක ළමයි ඒගොල්ලොත් එක්ක ඇග්‍රීමන්ට් එකක් තියෙනවා. ඒ ඇග්‍රීමන්ට් එකේ කතන්දර ටික තියෙනවා. හරිද? බලන්න පළවෙනි එක. රෝගකාරක බැක්ටීරියා හා වෛරස් වලින් තොර විය යුතුය. ඔය ළමයි තියෙන්නේ ඔය ගුණාංග 9ම ළමයි වෝටර් බෝඩ් එකෙන් අපිට දෙන්න ඕනේ වතුර තියෙන්න ඕනේ නෙවෙයි. පානීය. ඔයා ලෝකෙ කොහේ ගියද ළමයි? පානීය ජලයක් ජලයේ ගුණාත්මක බව. පානීය ජලයේ ගුණාත්මක බව ඔයා මනිනවා නම් මේ 9 තියෙන්න ඕන. හරිද ළමයි? ඒ 9ට ළමයි දාගන්න මාතෘකාවක් පානීය ජලයේ ගුණාත්මක භාවයේ මනින ලක්ෂණ. එක ළමයි රෝගකාරක බැක්ටීරියා සහ වෛරස් වලින් තොර විය යුතුය. ඒක හරි ළමයි. දෙක පාට රහිත විය යුතුය. විනිවිද පෙනිය යුතුය. 3 ජලයේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමින් පැවතිය යුතුය. 4 ජලය අලුත් විය යුතුය. අමුතු රසයක් හෝ ගන්ධයක් ඇති කළ නොකළ යුතුය. 5 ද්‍රාව්‍ය ඔක්සිජන් අඩංගු විය යුතුය. 6 විෂදායක ද්‍රව්‍ය වලින් තොර විය යුතුය. 7 විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු ප්‍රමාණය අවම විය යුතුය.